ජේසු පීටයි මගේ රත්තරන් දුවේ පුතේ ඒ වගේම සහෝදරයා සහෝදරිය ඉතින් සුභාරංචියක් තියෙනවා කියන්න ඊයේ වෙච්ච සිදුවීමක් ඊයේ මම යාඥා කරනකොට උදේ පාන්දර මම යාඥා කරනවා ඒ වගේම නමස්කාරය අහනවා දේශනා අහනවා ඒ වගේ දේවල් දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා උදේ පාන්දරට ඒ ඉන්නකොට මට දෙවියන් වහන්සේ සිතවිල්ලක් දුන්නා නත්තල වෙනුවෙන් මොනවා හරි ලොකු දෙයක් කරන්න. ඉතින් මම මේක අපේ ෆාදර්ට කිව්වා. ෆාදර් කිව්වහම ෆාදර් කිව්වා තව පැය භාගයක් දෙන්න ලලිත්. මං ඔයාලට පැය භාගයක් ඇතුළේ මොනවා හරි විසඳුමක් දෙන්නම් කියලා. ඇත්තටම පැය භාගයක් ඇතුළතදී ෆාදර් කතා කරලා කිව්වා ලලිත් එන්න කියලා. ඉතින් එන්න කියලා ඉතින් මම මගේ මට දැනුම් දුන්නා දෙවියන් වහන්සේ අපේ හිටපු යාළුවෙක් ගැන දැන් එයා අවුරුදු 11ක් තිස්සේ දුක් විඳිනවා ඇඳ උඩට වෙලා. ඉතින් මං වීඩියෝත් දාලා තියෙනවා මගේ අනිත් channel එකේ. ඒ channel එක ඒ channel එක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මතින් තොර ලොවක් ගොඩනගමු කියලා. ඒ channel එක. පුළුවන් නම් ගහලා බලන්න. ඒකේ තියෙනවා ඒ සම්බන්ධව වීඩියෝ ගොඩක්. ඊයේ ඉතින් ෆාදර් මට කතා කරලා බඩුමලු දෙකක් මට දුන්නා. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නත්තලට ලොකු යමක් කරන්න. ෆාදර් කිව්වා හැබැයි නත්තලට අපි කරමු කියලා. ඉතින් බඩුමලු දෙක දුන්නේ මට එකයි අපේ ඒ ලයිට් කුමාර කියන සහෝදරයට එකයි. ඇඳ උඩ ඉන්නේ මිනිස්සයා ගහකින් වැටිලා නැගිට ගන්න බෑ තුනටියෙන් පල්ලෙහා පණ නැහැ. නැගිටලා වාඩි වෙනවා. වාඩි වුණාට තුනටියෙන් පල්ලෙහා පණ නැහැ. තුනටියෙන් පල්ලෙහා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් ලොකු පිනක් දෙවියන් වහන්සේට ආශිර්වාද වෙන්න ඕන. පාදට ඒ වගේම මේ කරන් පාදට අනුග්‍රහය කවුරු හරි බ්‍රදර් කෙනෙක් හරි සිස්ටර් කෙනෙක් හරි ලබා දීලා තියෙනවා. ඒ ලබා දීපු අයටත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඩුව ලැබේවා කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වගේම මට දුන්නා වූ අවස්ථාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම දන්නේ ෆාදර් මාව මොන විදියට තේරුම් ගත්තද කියලා. මගේ හිතේ තියෙන දේ මම ඕන කෙනෙක්ගේ මුණට කියනවා. මොන විදියට තේරුම් ගත්තද කියන එක මම දන්නේ නැහැ. ෆාදර් සමා වෙන්න ඕන. මම කලේ හිත හොඳින් ෆාදර් කිව්වේ හිතේ කිසිම කහටක් නැතුව ඊයේ මං කෝල් එකක් ගත්තා. ෆාදර් මා ෆෝන් එක ආන්සර් කරපු නැති නිසා ඇත්තටම මට බයක් ලැජ්ජාවකුත් ඇති වුණා. සමා වෙන්න ෆාදර්. මම වරදක් කළා නැහැ. මම ඉල්ලුවේ නැහැ ෆාදර් මට කණ්ඩ. මම ඉල්ලුවේ අර සහෝදරයා වෙනුවෙන් යමක් කරන්නයි. ඔබතුමා මට දුන්නා. මම ඒක ගත්තා. සමා වෙන්න මගේ අතින් වරදක් සිද්ධ වුණා නම් මම වරදක් කළා නැහැ. මම කන්නේ මට කන්න නෙවෙයි. මම ඉල්ලුවේ ඇත්තටම මම යනකොට ඒ ගෙදර උයා ගන්නවත් විදිහක් නැහැ. දෙවියන් වහන්සේ මට පෙන්නුව දේ ගැන ස්තුති කරනවා. ඒ ගෙදර උයා ගන්නවත් විදිහක් නැතුව තමයි ඉඳලා තියෙන්නේ. උයා ගන්නවත් දෙයක් නැතුව. මම ගිහිල්ලා දුන්නාම හරි සන්තෝෂෙන් බාර අරගෙන ඊට පස්සේ මම වීඩියෝ රිකෝඩ් කරලා දැම්මා. ෆාදර්ට ඇරියා එක. මං වීඩියෝ එක කරපු එක වරදක් වුණාද කියන එක දන්නේ නැහැ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. පුළුවන් නම් මගේ අනිත් channel එකත් බලන්න. මේ channel එක subscribe කරන්න. මේක දෙවියන් වහන්සේත් එක්කම ඉන්න channel එක. විදිහට මම කරගෙන යනවා. ගීතිකා කියනවා, යාඥා කරනවා. ඉතින් මම ඔයගොල්ලෝ සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මම
චුට්ටක් යාඥා කරන්න. හාලලූයා. ප්‍රශංසා ගෞරව නමස්කාර වේවා දේවි පියාණනි, ඔබ වහන්සේගේ උතුම් වූ නාමයට ප්‍රශංසා වේවා. සර්ව බලදාර දේවි පියාණනි, ඔබ වහන්සේ අපිව විශ්වාස කළා. ස්වාමීනි, ඔබ වහන්සේ අපිව රැකවල් කරලා, ස්වාමීනි, ඔබ වහන්සේ අපිව යහපත් මගට ගත්ත දෙවි පියාණනි, ගත්ත නිසා නෙමෙයි, ඔබ වහන්සේ මහා යහපත් මගට අරන් තියෙනවා අපිව. ස්වාමීනි, අපි නරාවලක ජරාවලක ජීවත් වෙච්ච මිනිස්සුયો විදිහට ඔබ වහන්සේ මේ අරන් තියෙන උසස් තැන, යහපත් තැන, දෙවි පියාණනි තැනගෙන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි, ශක්තිමත් ලෙස ඔබ වහන්සේ තුල පැවතගෙන යාමත් මරණාතුරු ඔබ වහන්සේ තුල ජීවත් වීමත් ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. කිසිම බාධාවක් නැතුව, කිසිම අයහපතක් නැතුව, කිසිම පරීක්ෂාවක් නැතුව ඔබ වහන්සේ තුල ජීවත් වීමේ හැකියාව අපිට ලබා දෙන්න දෙවි පියාණනි. මට පමණක් නෙවෙයි දෙවි පියාණනි, මා වගේම දුර්වලයි, මා වගේම අසරණයි. ස්වාමීනි, අපේ සිතිවිලි අපිට පාලනය කරගන්න බැරි අය, අපේ අයහපත්කම් අපිට අතහැර ගන්න බැරි අය ස්වාමීනි ඇති. ස්වාමීනි, ඒ අයව විවේචනය කරන්නවත්, ඒ අය ගැන අපි කතා කරන එකවත් නෙමෙයි තියෙන්න ඕන. ස්වාමීනි, ඒ වෙනුවෙන් යාඥා කරන එක, ඔබ වහන්සේගෙන් ඉල්ලන එක, ඒ අයව නිදහස් කරන්න කියලා. ස්වාමීනි, ඒ අයව විවේචනය නොකරන හදවත් අපිට ලබලා දෙන්න දෙවි පියාණනි. ඒ අයගේ අඩුපාඩුකම් නොසයන, ඒ වගේම දුර්වලකම් නොසයන හදවත් අපිට ලබලා දෙන්න දෙවි පියාණනි. කිසිම විදියකින් අයහපත් විදියට ජීවත් නොවි, යහපත් විදියට ඔබ වහන්සේ තුල ශක්තිමත් වීමේ හැකියාව අපිට ලබලා දෙන්න දෙවි පියාණනි. ස්වාමීනි, ඒ වගේම ඉල්ලනවා දෙවි පියාණනි, ඒ ලයිට් කුමාර කියන අයට ස්වාමීනි, එදා ඊයේ අපි පහේ මල්ලක් ගෙනත් දුන්නා වගේම ස්වාමීනි, තවත් අයට සිතිවිලි පහළ වෙන්න ඕන. ස්වාමීනි, ඔහුට උදව් කරපු අය හිටියා, නමුත් දැන් නම් උදව් කරන්න කෙනෙක් නැහැ. සිතිවිලි පහළ වෙන්න ඕන. ඒ අයට උදව් කරන්න පුළුවන්කම ලබලා දෙන්න ඕන දෙවි පියාණනි. ස්වාමීනි, ඒ අහිංසක පවුල දරු දෙදෙනෙක් ඉන්න, එක දරුවෙක් මේ වෙනකොට විවාහ ජීවසගෙන ඉන්නවා. ඔහුටත් කර කියා ගන්න දෙයක් නැහැ. මේ ඔහු පොඩි රස්සාවක් කරනවා, නමුත් තාත්තට වියදම් කරන්න තරම් වත්කමක් ඔහුට නැහැ. ස්වාමීනි, පාසල් යන දියණියක් ඉන්නවා. ඇයද ඔබ වහන්සේට බාර කරනවා. ඔහුගේ බිරිඳ ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීනි, ඔහුද ඔබ වහන්සේට බාර දෙනවා. ස්වාමීනි, ඔහු ඉන්නේ නායමේ අවදානමක් ඇති නිවසක. ස්වාමීනි, රතු මේ අනුතුරු ඇඟුම් පවා බාර දීලා තියෙනවා. එතනින් අයින් වෙන්න කියලා ලක්ෂ 16කුත් පාස් වෙලා තියෙනවා. ස්වාමීනි, ඒ අයට නමුත් ලක්ෂ 16ට ඉඩමක් හොයාගන්නවත්, ගියක් හොයාගන්නවත් තැනක් නැහැ. ස්වාමීනි, ඔහුට හරි තැනක් සොයා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා දෙවි පියාණනි. මේ සියලු දේ ඉල්ලන්නේ නාසරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමීන්. ස්තුතියි මගේ සහෝදරයා සහෝදරිය. ගොඩක් ස්තුතියි අවසාන වෙනකම් බලපු සෑම කෙනෙකුටම. ඒ වගේම මේකට ඇවිල්ලා නිකන් හරි පිස්සෙක් කියලාවත් යන අය ගැනත් ස්තුති කරනවා ස්වාමීනි. ස්තුතියි සෑම කෙනෙකුට. එහෙනම් ජේසු වීටයි. ආමේන්.